අයිබෝන් ඔයාලා හැමෝටම මම අද අරන් ඇවිල්ලා තියෙන BYD C-Line 5 රථයක්. මේක මගේ හිතවතෙක්ගේ වාහනයක්. මට ඔහු කිව්වා වාහනේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ PDC failure කියලා මැසේජ් එකක් එනවා කියලා. ඊට පස්සේ මම වාහනේ පැත්ත පොඩ්ඩක් චෙක් කරලා බැලුවාම මට දැක ගන්න පුළුවන් වුණා මීයන් විසින් වාහනේට හානි කරලා තියෙනවා කියලා. වාහනේ පිටුපස රිවර්ස් සෙන්සර්ස් වැඩ කළේ නෑ වාහනේ. ඒක තමයි මේකේ තියෙන ෆෝල්ට් එක. ඊට පස්සේ මම වාහනේ රැන්ඩම් චේම්බර් එක අයින් කරලා චෙක් කරලා බැලුවා මට දැක් ගන්න පුළුවන් වුණා මීයෝ මේකේ ගයක් හදලා වාහනේ ඇතුලේ තියෙන කෑලි කපලා එළියට අරන් ගිහිල්ලා තියෙනවා කියලා. මේ භාජනේ පිරෙන්නම තියෙන්නේ කපලා අරන් ගිය කෑලි. ඉතින් මට සිද්ධ වුණා ඒ වයරින් එක එතන රිපෙයාර් කරලා ඒ තියෙන මී කූඩුව එතනින් ඉවත් කරලා ඒ ටික සකසන්න. ඊට පස්සේ මම වාහනේ පිටපස්ස දොර ඇරලා බැලුවාම එතනත් මට දැක ගන්න පුළුවන් වුණා මීයන් විසින් හානි කරලා තියෙන බව. ඒ නිසා එතනත් වයරින් එක රිපෙයාර් කරලා ඒ ටික නිවැරදි කරන්න සිදු වුණා. මෙන්න මේ වෙන්ට් වලින් තමයි මීයන් ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරහා සහ පිටුපස මේ දෙපැත්තේ තියෙන වෙන්ට්ස් වලින්. ඔයගලන්ට ඒක දැක් ගන්න පුළුවන්. ඔන්න ඒ වෙන්ට්ස් වලින් තමයි මීයන් ඇතුළට සහ එළියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ වයරින් එක රිපෙයාර් කරන්න සිද්ධ වුණා මීයන් විසින් හානියට ලක් කරන ලද මෙන්න මෙම ස්ථානයේ තියෙන වයරින් එක මීයන් විසින් හානි කරලා තිබුණා. ඒක තමයි පිටුපස රිවර්ස් සෙන්සර්ස් වලට හේතුව වුණේ. ඉතින් මේ වගේ ලොකු රිපෙයාර් එකකට යවනට වැඩිය මේ වාහන හිමිකරුවෙක් නම් ඔයගලන්ට හොඳම දේ තමයි පොඩි මිදලක් වැය කරලා වාහනේට රෙඩ් ගාඩ් ටිකක් ගහ ගන්න එක. මොකද ඒකට වැය වෙන මුදල වගේ නෙවෙයි මේ රිපෙයාර් එකට ඊට වැඩිය ලොකු මුදලක් වැය වෙන්න පුළුවන්. ඉතින් මම මගේ හිතවතුන්ට කියන්නේ ඔබ මේ જાතිය වාහනයක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් රෙඩ් ගාඩ් එකක් ගහගන්න වග බලා ගන්න. මොකද නැත්තම් මේ වගේ ලොකු රිපෙයාර් එකකට යන්න වෙනවා. අපි මේ රෙඩ් ගාඩ් එකක් ගහලා තියෙන්නේ මේක කිසිම බොඩියට සම්බන්ධ කිරීමක් කරලා නැහැ. මේක ගම් දාලා අලවලා තියෙන්නේ. ඒ ගම් එක මීයෝ කන්නේ නැති ගම් එකක්. ඉතින් ඔහොම තමයි රිපෙයාර් එක කරලා දුන්නේ. ඉතින් මම ඔයගලන්ට කියන්නේ ඔයගලන්ගේ වාහන මීයන්ගෙන් පරිස්සම් කරගන්න මේ වගේ පොඩි දෙයක් කරා නම් හොඳටම ඇති. ඒ දේ කරලා වාහනේ පරිස්සම් කරගන්න. මේ විදිහට මම නැවතත් වාහනේ සම්පූර්ණ ෆික්ස් කළා. අදාළ මගේ හිතවත් මහත්මයාට වාහනේ මම ලබා දෙන්න කටයුතු කරා. ඉතින් ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ විශාල මුදලක් වැය කරලා ගන්න වාහනේ පොඩි මුදලක් වියදම් කරලා මේ රෙඩ් ගාඩ් ටික ගහ ගන්න නැත්නම් වයරින් රිපෙයාර් එකක් આવොත් ලොකු මුදලක් වැය වෙයි ඒක කරගන්න. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.